Hey everyone, welcome back to Pingside. ඔන්න ඉතින් මේක නම් ටිකක් විතර පරණ vlog එකක්. ඒ වුණාට ඉතින් මට මේ දවස්වල තිබ්බ එක්සෑම්, මගේ රිසර්ච් එකේ වැඩ මේ ඔක්කොමත් එක්ක වීඩියෝ එක එඩිට් කරන්නවත්, වොයිස් කරන්නවත් ටයිම් එකක් තිබ්බේ නැහැ. ඉතින් මේ vlog එකේ තියෙන්නේ මගේ බිසි දවස් වලින් එක දවසක්. ඉතින් අපි අද යන්න හදන්නේ කොයින්චවල තියෙන කන්ෆරන්ස් එකකට. ඔන්න ඉතින් වාහනෙත් ඇවිත් තියෙන්නේ. එන්නකො ඉතින් ඔයාලත් ගිහින් බලමු කොයි වගේද කියලා. එන්න අපි එහෙනම් යන්නයි හදන්නේ. ඉතින් අද කන්ෆරන්ස් එකේ නම් මම ප්‍රසන්ට් කරන්නේ නැහැ. අපේ ඇකඩමික් රික්වයර්මන්ට් එකක් විදිහට කන්ෆරන්ස් දෙකකට අනිවාර්යෙන්ම පාටිසිපේට් වෙන්න ඕනි. ඒ නිසා තමයි මම මේකට ආවේ. ඉතින් ඔයාලගේ යුනිවර්සිටි වලත් ග්‍රැජුවේෂන් රික්වයර්මන්ට් මොනවද කියලා දැනගන්න මුලින් මේවා ෆුල්ෆිල් කරලා තියාගන්න. එතකොට ඔයාලට ලේසි ග්‍රැජුවේෂන් එක ලඟ වෙනකොට ඒ ඕනි කරන ඩොකියුමන්ට්ස් දීලා ඉක්මනට ඒ දේවල් ක්ලියර් කරගන්න. අපි ඉතින් ඔන්න දැන් නම් හොටෙල් එකට ඇවිල්ලා ඉන්නේ. මම කලින් vlogs බැලුවා නම් ඔයාලා දකින්න ඇති මම කලින් කන්ෆරන්ස් එකට ගියේ යුනිවර්සිටි එකක. ඒ වුණාට මේ කන්ෆරන්ස් එක තියෙන්නේ හොටෙල් එකක. ඉතින් ඒ වුණාට ඇතුලේ තියෙන ප්‍රොසෙස් එක නම් සිමිලර්. මුලින්ම ඇවිල්ලා රෙජිස්ට්‍රේෂන් කරලා නැත්නම් ඔයාලට පුළුවන් ප්‍රී රෙජිස්ටර් වෙන්න මේ කොහොම හරි මෙතනට ඇවිල්ලා ඊට පස්සේ කන්ෆරන්ස් කිට් එක අරගෙන ඔයාලට පුළුවන් මෙතන තියෙන සෙෂන් වලට සහභාගී වෙන්න. ඔන්න ඉතින් සුපුරුදු විදිහට අදත් ස්නැක්ස් නම් ගොඩාක් තියෙනවා. කොහොම හරි ඉතින් ස්නැක්ස් අරගෙන අන්න ඉතින් පළවෙනි සෙෂන් එක පටන් ගන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් ප්‍රසන්ටේෂන් තිබ්බ සෙෂන් එක නම් ඉවර වුණා. දැන් ඉතින් ඊළඟට තියෙන්නේ ලන්ච් එක ගන්න. ලන්ච් එක රෙඩි කරලා තියෙන මෙතන ඉඳන් ටිකක් දුරට වෙන්න. ඉතින් හොටෙල් එකේ ලස්සනත් බලාගෙන එන්න ලන්ච් එක රෙඩි කරලා තියෙන තැනට යමු. රසම රසපාටට දුන් දාන ස්ටූ එකක් එක්ක කොරියන් ෆුඩ් තමයි රෙඩි කරලා තිබ්බේ ලන්ච් එකට. ඉතින් දැන් නම් මේ කොරියන් ෆුඩ් වල ටේස්ට් එක අපිට හුරු වෙලා නිසා ඕනි දෙයක් කන්න පුළුවන්. ඒ වුණාට ඉතින් මම කොරියාවට ආපු මුල් දවස්වල නම් මේ කොරියන් ෆුඩ් එක්ක සෑහෙන ස්ට්‍රගල් කරා. කොහොම හරි ඉතින් ලෝකෙම තියෙන ඕපදූප ටිකත් කියව ලන්ච් එකට දීලා තිබුණු ඔක්කොම කෑම ටික අපි 4 දෙනා ඉවර කළා. වට ගෙවීම් කරන්න ඕනේ. ඔයාට මේක උඩට නගින්න පුළුවන්ද? මොනින්? මේක උඩට නගින්න පුළුවන්ද? උඩට නගින්න පුළුවන් අමාරු නේද? ලන්ච් එකෙන් පස්සේ ඊළඟට ඉතින් ඊළඟ සෙෂන් එකට තව ටිකක් වෙලා තිබුණ නිසා ඉතින් අපි ගියා චුට්ටක් මේ හොටෙල් එක වටේ ඇවිදලා එන්න. ඉතින් මොනවාද මේකේ තියෙන ෆැසිලිටිස්, මේ හොටෙල් එකේ ලස්සන ওই ටිකක් බලලා ලස්සන ෆොටෝස් ටිකකුත් අරගෙන ඔන්න ඉතින් දෙවෙනි සෙෂන් එකට ආවා. මේක නම් තිබ්බේ ලෙක්චර්ස් වගේක්. එයාලගේ කේ ෆුඩ් ගැන, කේ කල්චර් එක ගැන පොඩි ප්‍රසන්ටේෂන් වගේ තමයි මෙතන කළේ. මේ සෙෂන් එකෙන් පස්සේ අවෝඩ්ස් දුන්නා.
මට ඒ ටික නම් වීඩියෝ කරන්න බැරි වෙලා තියෙනවා. ඔන්න ඉතින් කොහොම හරි තවත් බිසි දවසක් ඉවර කළා. එහෙනම් ඉතින් අපි යන්නයි හදන්නේ. ආයෙත් vlog එකකින් ඉක්මනටම හම්බ වෙන්න. එහෙනම් සතුටින් පරිස්සමට ඉන්න. ඉතින් එන්නම්. බයි.